Guru FM. Patirul. Hello, good afternoon, Viliyajja Textiles. මුදලාලිට කතා කරන්නේ. ඔව් මුදලාලි තමයි කතා කරන්නේ. කවුද මේ? මම ඊයේ උදේ ඔයාලගේ ෂොප් එකෙන් ඩෙනිම් ජීන්ස් එකක් ගෙනාවා. ආහා. මේ ගෙදර ඇවිත් බලනකොට බෑග් එකේ ඒ ජාතියම ඩෙනිම් ජීන්ස් දෙකක් තියෙනවා. ඔව් අනේ ඔව් අපරාධනේ. ඔයාලට පාඩුයිනේ. මං ඒක ආපහු ගෙන දෙන්නම්. අනේ thank you madam. ඔයා හරීම අවංක කෙනෙක්. වෙන කෙනෙක් එහෙම ගෙනිච්චනම් ඔහොම කියන්නෙත් නැතුව ලස්සනට අඳිනවා. අනේ thank you madam thank you. අයියෝ කසුරුදේ. මං අදම අරන් ඉන්නේ. අනුන්ගේ දෙයක් නිකන් තියාගත්තම ඒක පවුනේ. අයිසා ළමයා වෙනවා. Sir. මේ ඔහෙලා ඊයේ නෝනා කෙනෙකුට ඩෙනිම් ජීන්ස් එකක් වෙනුවට බෑග් එකට එකම જાතිය ජීන්ස් දෙකක් දාලා දීලා තියෙනවා. අන්නේ නෝනා හොඳ හින්දා ඒක ආපහු අරන් එනවා කියලා කිව්වා ටෙලිෆෝන් කරලා. මේ ටික සිහිබුද්ධියෙන් වැඩ කරනවා ලකෝ. හැම කෙනාම ඒ නෝන්ලා වගේ අවංක නැහනේ. හරි සර්. හරි. මේකට ගිහින් බලා ගන්න අර පැත්ත. හෙලෝ මුදලාලි. කවුද? මං අර කිව්වේ අර ජීන්ස් එකක් වැඩිපුර ඇවිල්ලා කිව්වේ. මැඩම්. අනේ එන්න මැඩම් මේ ළමයා මේ නෝනට මේ බොන්න හරි ගේන්න මේ ඉතින් මැඩම්ලා වගේ අවංක අය අද කාලේ ඉන්නවා කියලා හිතන්නත් බෑ මැඩම්. අනේ ඕක මොකද්ද සුළු දෙයක් නේ? නෑ සුළු දෙයක් වෙන්නේ නෑ. කොහොමද ඒක සුළු දෙයක් වෙන්නේ? ඉතාලම වටින දෙයක් නේ. මැඩම් ඕන වෙලාවක ඇවිල්ලා අපේ සාප්පුවෙන් ඕන දෙයක් අරන් යන්න. සල්ලි ප්‍රශ්නයක් නෑ. සල්ලි ඇතා නැතා නෝනප අරන් යන්න පස්සේ සල්ලි දෙන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ සර්. ඇයි මොකද? අර අවංක නෝනා ඊයේ සර් නැති වෙලාවේ ඇවිත් ඔව්. ඩෙනිම් ජීන්ස් 6ක්ම ගෙනිච්චා. ඒකටයි සල්ලි දුන්නේ. සර් කිව්වනේ ආවොත් සලකන්න කියලා. අනිත් හෙට දෙන්නම් කිව්වා. කීයක්ද ඩෙනිම් ජීන්ස් ගෙනිච්චේ? 6ක්. ඩෙනිම් ජීන්ස් 6ක්? ඔව්. ඩෙනිම් ජීන්ස් 6ක්. මම පොඩ්ඩක් ඒ නෝනාගේ නම්බරේට කෝල් එකක් අරන් බලන්න. කනිකාටුයි ඔබ ඇමති දුරකථන අංකය භාවිතී නොමැත. සර් පොඩ්ඩක් ඉන්න මට කෝල් එකක් සර් මේ මගේ ෆෝන්. ගන්නවා ඉක්මනට වැඩ කරන වෙලාවේ. ආගින් අප්පා මේ ෆෝන් බොක්ස් එකකින් වගේ. හලෝ. මේ මල්ලි ඔයාලගේ මුදලාලිට කියන්න අපි අවංක වුණාට කමක් නෑ. එයාට අවංක වෙන්න යන්න එපා කියලා. හරිද? මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.